හායි ළමයි කොහොමද? අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු 2017 O level science paper එකේ අහපු 17 වෙනි MCQ එක. හොඳයි. අපි බලමු ප්‍රශ්න මොකද්ද කියන්නේ කියලා. අපිට සරල රේඛීය චලිතය කියන පාඩමට අදාළ MCQ එකක් තමයි එකෙන් අහන්නේ විස්ථාපනය සම්බන්ධව. අපි බලමු ප්‍රශ්නේ කියවලා. තිරස් බිමක A ලක්ෂයට නැගෙනහිරින් B ලක්ෂයද. හොඳයි. අපි කියන ටික ඇඳගෙන ඉමු. මම ගත්තොත් මේක තමයි A ලක්ෂය කියලා. හරි? මේක තමයි A ලක්ෂය. A ලක්ෂයට නැගෙනහිරින් B ලක්ෂය. ඒ කියන්නේ මෙන්න මේ පැත්තෙන් තමයි B ලක්ෂය තියෙන්නේ. ඔතන තමයි B තියෙන්නේ. ඊට පස්සේ අපිට කියනවා B ලක්ෂයට උතුරින් C ලක්ෂයද පිහිටයි. දැන් A ලක්ෂයට නැගෙනහිරින් B ලක්ෂය, B ලක්ෂයට උතුරින් C ලක්ෂය. ඒ කියන්නේ මෙහෙම. එතකොට අපි මේක මාක් කරොතින් මෙන්න මේ වගේ ගමන් මාර්ගයක් තමයි මෙතනදී ඇති වෙන්නේ. පැහැදිලිද? ඊට පස්සේ අපිට කියනවා කූඹියෙක් AB සහ BC සරල රේඛීය මාර්ග ඔස්සේ මෙතන ඉඳන් මෙතනට ඇවිල්ලා මෙතන ඉඳන් මෙතනට ඇවිල්ලා A සිට C දක්වා ගමන් කළේය. මෙතන ඉඳන් මෙතනටලු යාට යන්න ඕනේ. එයා ගිහිල්ලා තියෙන්නේ A ඉඳන් B ට ඇවිල්ලා B ඉඳන් C ට ඇවිල්ලා. අපෙන් අහන්නේ මේ AB අගයන් දීලා තියෙනවා AB මීටර් 3යි මේක මීටර් 4යි. හරිද? අපෙන් අහන්නේ මෙම ගමනේදී කූඹියාගේ සිදු වූ විස්ථාපනය. මතක තියාගන්න විස්ථාපනය කියලා කියන්නේ යම්කිසි ලක්ෂ දෙකක් අතර ඇති අවම පරතරය. හරිද? යම්කිසි ලක්ෂ දෙකක් අතර ඇති අවම පරතරයට තමයි විස්ථාපනය කියලා කියන්නේ. එතකොට A සහ A ඉඳන් C ට නම් ගියේ. එතකොට AC අතර තියෙන අවම පරතරය තමයි මම මේ අඳින්නේ. හරි? මෙන්න මේක. හරි? මෙන්න මේක තමයි අවම පරතරය. එහෙනම් අපිට මෙන්න මෙතන දුර තමයි හොයන්න ඕනේ. මෙන්න මේ AC දුර තමයි කූඹියාගේ විස්ථාපනය. බැරි වෙලා හරි කූඹියාගේ දුර ඇහුවනම් අපි 3 සහ 4 එකතු කරලා මීටර 7යි කියලා තමයි උත්තරේ ලියන්නේ. පැහැදිලිද? හැබැයි විස්ථාපනය අහන නිසා අපි හැමතිස්සෙම විස්ථාපනය කියද්දි හොයන්න ඕනේ යම් කිසි ලක්ෂ දෙකක් අතර ඇති අවම පරතරය. පැහැදිලිද? එතකොට මම මෙතනදී විස්ථාපනය x කියලා ගත්තොතින් මට පයිතගොරස් නියමය පාවිච්චි කරන්න පුළුවන්. x වර්ගය සමානයි 3යි වර්ගය ධන 4යි වර්ගය. එතකොට මට මෙතනින් එනවා x වර්ගය සමානයි 3යි වර්ගය කියන්නේ 9යි මෙතන 16යි සමානයි 25යි. එහෙනම් x සමානයි මීටර් 5යි. x සමානයි මීටර් 5යි. එහෙනම් මෙතනදී මේ කූඹියාගේ විස්ථාපනය ඉඳන් C දක්වා යනකොට මීටර් 5යි. එතකොට දීලා තියෙන උත්තර වලින් මෙන්න මේ දෙවෙනි උත්තරේ තමයි අපිට උත්තරේ හැටියට අරගන්න වෙන්නේ. මම හිතනවා ඔයාලට මේ ප්‍රශ්නේ තේරුණා කියලා. ඔයාලට තේරෙන්නේ නැති දෙයක් මොකක් හරි තිබ්බනම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් කරන්න. Thank you.